අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා your choice YouTube channel එක ගැන තවත් වීඩියෝ එකකට. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ අපි ස්මාර්ට් ස්විච් ගැන කතා කරන වීඩියෝ මාලාවේ 4 වෙනි වීඩියෝ එක. අද අපි කතා කරන්න යන්නේ අපි කලින් වීඩියෝ එකෙන් සෙටප් කරගත්ත Cozy Life app එක කොහොමද Google Home app එක එක්ක link කරලා මේකට switch එකට voice commands දෙන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. channel එක subscribe කරලා වීඩියෝ like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට. හරි ඉස්සර මම කරන්න ඕනි ෆෝන් එකේ Play Store එකට ගිහිල්ලා Google Home කියන app එක download කරගන්න. මෙතන ඔයාලට මේ app එක පෙන්නනවා. ඒක ඔයාලා install කරගන්න ඕනි. හරි ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මම Google Home app එක මෙහෙම install කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා app එක ඇතුළට යන්න ඊළඟට ගියට පස්සේ මෙතන get started කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන මෙයාලා කියනවා account එකකින් log වෙන්න කියලා. ඉතින් මම මේ account එක select කරලා එකෙන් log වෙනවා. හරි ඔයාලට මේ වගේ තමයි interface එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන මේ create home කියන එක දෙන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ home එකට නමක් දෙන්න. මම smart home කියලා නමක් දෙන්නම්. ඊට පස්සේ මෙයාලා මෙන්න විදිහට home address එකක් එහෙම දෙන්න කියනවා. ඒක අවශ්‍ය නැහැ. ඒක skip කරන්න ඔයාලා. ඊට පස්සේ මෙතන continue without address දෙන්න. ඊට පස්සේ මෙයාලා කියනවා මෙන්න මේ විදිහට ඊට පස්සේ ඒකට next දීලා location access කරන්න එතන allow දීලා මෙතන looking for devices කියලා එනවා. ඒක cancel කරලා දාන්න. හරි. ඊළඟට මෙන්න මේ වගේ පොඩි පොඩි මේවා ටිකක් එනවා. ඒව ඔක්කොම next දෙන්න. ඊට පස්සේ Google Assistant ඒක ටික් එකක් දාලා save දෙන්න. හරි. ඊට පස්සේ අපිට මේ විදිහ තමයි app එක දැන් අපි සම්පූර්ණ setup කරගෙන ඉවරයි. හරි අපි දැන් බලමු කොහොමද මේකට devices link කරගන්නේ කියලා. අපි මෙතන devices ගිහිල්ලා මෙතන add devices කියලා දෙන්න. ඊට පස්සේ මේක මේ work with Google Home කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ home control කියන tab එකට යනවා. අපි මෙතනින් අපේ Cozy Life කියන එක search කරන්න ඕනි. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ Cozy Life එනවා. ඒක select කරන්න. ඊට පස්සේ මෙතන continue දීලා මෙයාලා Cozy Life link එක අපේ link කරගන්නවා. එතන සාමාන්‍යයෙන් පළවෙනි වතාවට යනවා නම් ඔයාලගේ කලින් අර රෙජිස්ටර් වෙච්ච email password එහෙම මේකේ ඉල්ලනවා. ඔයාලා ඒ ටික දීලා තමයි මෙතෙන්ට එන්න ඕනි. මම කලින් මේකට log වෙලා හිටපු නිසා තමයි මෙහෙම ආවේ. ඊට පස්සේ මෙතන මේ වගේ යාලා අපේ devices පෙන්වනවා. ඒක add to room දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන ගිහිල්ලා පහලින් ගිහිල්ලා add custom room ගිහිල්ලා මේ වගේ work room කියලා එකක් දීලා ඒකට next දෙන්න. ඊට පස්සේ මෙතන done දෙන්න ඉවර වුණාට පස්සේ ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් devices වලට ගියාට පස්සේ මේ වගේ work room කියලා මේක පෙන්වනවා මගේ bulb එක. ඉතින් අපි මේක on කරපුවාම ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් Google Home app එකෙමුත් මේ විදිහට bulb එක on off කරගන්න අපිට පුළුවන්. හරි මම ඔයාලට කිව්වනේ මේකට voice commands දෙන්න පුළුවන් කියලා. ඉතින් අපි Google Home app එක දැන් link කරගත්ත කියන්නේ මේකට voice commands දෙන්න පුළුවන් අපිට Google Assistant හරහා. ඉතින් අපි Google Assistant on කරගෙන බලමු කොහොමද මේකට voice commands දෙන්නේ කියලා. Hey Google, turn workroom on. හරි ඔයාලා දැක්කනේ එයා එහෙම කිව්වට පස්සේ workroom එකේ light එක on කරා. දැන් අපි බලමු මෙයා මේක කිව්වට පස්සේ off කරනවාද කියලා. Hey Google, turn workroom off.
හරි අන්න ඒ වගේ තමයි එයාට work room එක off කරන්න කියලා voice command එකෙන් දීපුවාම එයා switch එක off කරනවා. ඉතින් මේ වීඩියෝ එක තමයි smart switch පිළිබඳ කියන වීඩියෝ මාලාවේ අවසාන වීඩියෝ එක දැනට. ඉදිරියට අපි smart switches තව ගෙනලා unbox කරොත් අපි ඒව ගැන කතා කරමු. එහෙනම් අදත් වීඩියෝ එකක එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ප්‍රශ්න තියෙනවා නම් පහලින් comment section එකේ දාන්න මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක හම් වෙනකම් ඔයාලා හැමෝම මගේ channel එක subscribe කරලා notification all දාලා තියාගන්න. එතකොට ඔයාලට ඊළඟ වීඩියෝ ඔක්කොම ඔයාලා ගාවටම ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.